අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. පොඩි අන්බොක්සිං වීඩියෝ එකක්. මගේ වැඩවලට සෙපරේට් මොනිටර් එකක පොඩි අවශ්‍යතාවයක් තිබුණා. මට හරියට True Tone Colors බලා ගන්න උන්නේ නැහැ මම දැන් පාවිච්චි කරන මොනිටර් එකකින්. ඒ හින්දා මට පොඩ්ඩක් ටිකක් ලොකුවට බලන්නත් එක්ක මොනිටර් එකක් ඕන වෙලා තිබ්බා. මම ඒ හින්දා දරාස් එකෙන් මොනිටර් එකක් ඕඩර් කරා. අපි බලමු මොනවා එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම අත්තාම මේක එක්ස්පීරියන්ස් කරලා නැහැ මොනවාද ඇවිල්ලා තියෙන්නේ කියලා. ලොකු පැකේජ් එකක් ආවා. සේලර් නම් ඇත්තටම හොඳයි. ගොඩක් ලොකු පැකේජ් එකක ගොඩක් සේෆ්ටි විදියට බඩු ටික එවලා තියෙනවා. බලමු මොනවද දන්නේ ගොඩක් අයිටම්ස් වර්ග තියෙනවා. මොනවද කියලා බලමු. බිල් එකත් මේකටම දාලා. පවර් කේබල් එක. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේක වැඩක් නැහැ. පැකේජින් එකේ තිබුණේ නම් ওই අයිටම් ටික තමයි අපි මේ ටික ටක් ගාලා සෙට් කරගෙන බලමු. මොනිටර් එක සෙටප් කරගෙන ඉවරනාට පස්සේ තමයි මතක් වුණේ HDMI කේබල් එක වැඩ නැහැ කියලා. ඊට පස්සේ බිබිල්ට ගිහිල්ලා HDMI කේබල් එක අරගෙන ආවා. ඔයාලත් බිබිල් මැදගමාවට ඉන්න කෙනෙක් නම් quality computer accessories ගන්න දණක් හොයනවා නම් සමාධියකට ගිහින් බලන්න චානකයියා සුපිරි. හරි මොනිටර් එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. මේ තියෙන ලැප්ටොප් ස්ක්‍රීන් එක මේ තියෙන මොනිටර් එක. මේක Lenovoලාගේ 24 inch IPS frameless මොනිටර් එකක්. මේකේ ෆ්‍රේම් එක ගොඩක් අඩුයි දැක්ක frameless. මේකේ කලර්ස් නම් මරු ඇත්තටම. මේක ගැන ෆුල් වීඩියෝ එකක් ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේකේ ප්‍රයිසස් ඔක්කොම ටික දාලා ෆුල් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. හරි එහෙනම් ගිහින් එන්න. Tecnologia! Tecnologia!